කැරට් තියෙනවා, චිකන් තියෙනවා, ෆ්‍රයි කරපුවා තියෙනවා, ශ්‍රිම්ප්ස් තියෙනවා, ජින්ජර් තියෙනවා, ගාලික් පේස්ට් තියෙනවා, ඊට පස්සේ එග් එකක් තියෙනවා, ඔයිල් ටිකක් දානවා. දාලා බටර් ටිකකුත් තෙල් වලින් දානවා. ඉස්සෙල්ලම දාමු අපි ශ්‍රිම්ප්ස් ටික. ඊට පස්සේ කැරට් ටිකක් දාමු එහෙම. ඊට පස්සේ හොඳින් ඒක මික්ස් කරන්න. මික්ස් කරලා එකට අපි එග් එකක් හදාගමු. මේ ටික ෆ්‍රයි වෙන නිසා එග් එකක් දාගමු. විතර ලොකු කෑලි තියෙන නේද දවස? චුට්ටක් තියලා කෑලි කඩමු. එයාට ඕන විදියකට මේ සයිස් කෑලි කඩන්න පුළුවන්. අපි ලොකුවට චූටක් කඩන්නේ. දැන් විතර ටිකක් හරි ටික දාමු. ටික කෑලි කරලා තියෙන්නේ. ටික වෙන ගාන විස්තර ඊයර ෆ්‍රයි කරලා තිබ්බ චිකන්. මේ ටික චුට්ටක් ෆ්‍රයි වෙනකම් මකට අපේ ගමන් ටිකක් ගන්නවා. අපි සෝස් ටිකකුත් දැන් දාලා ගන්නවා. ටිකකුත් දානවා. ටිකක් දානවා. සෝස් ටික දානවා. ටිකක් දාගන්න. හොඳට මික්ස් කරගන්න බත් එකත් එක්ක. මිරිස් දෙන්නේ නැහැ. කෑලි මිරිස් චුට්ටක් දාන්න සැර වෙන්න ස්පයිසි වෙන්න. අන්තිමට දාන්න. බටර් ටිකකුත් අන්තිමට දාගන්නවා. හොඳට මික්ස් කරගන්න. සෑන්ඩ්විච් එකට ඕන හැම අපි මේක ගමු. එකයින් ගෙනියන්න ආ දෙකක් දැම්ම නැති නේ. බත්තාලි වෙලා වගේ මික්ස් කරලා ඕක කරන්නේ. මේක මම චුට්ටක් තියමු. ප්ලේට් එකට දාගමු. බටර් ටිකක් ගා ගන්නවා. කේක් ස්ලයිස් දෙකක් දානවා ලන්ච් බොක්ස් එකට. අපි ඉස්සෙල්ලම හැම් එකක් දානවා. ඊට පස්සේ එග් එක. පස්සේ ආයි හැම් එක. ඩබල් හැම්. චීස් එක. අයියටයි මල්ලිටයි සෑන්ඩ්විච් එක දෙකට කපනවා. දැන් ෆුඩ්ස් ටිකක් හරි ඔරෙන්ජ් එකක් පොකට් එකට දානවා. ෆුඩ්ස් උණයි. අපි උදේට කාලා යන්න සීරියල් ටිකක් කනවා.